Hello guys, මේ තියෙන iPhone 13 ෆෝන් එකක්. මේ ෆෝන් එක අරගෙන ආවේ ඩිස්ප්ලේ කලව ගන්න. ඩිස්ප්ලේ එක දකුණු පැත්තේ මැද්දෙන් පොඩ්ඩක් ඉස්සිලා තියෙන්නේ. හැබැයි තාක්ෂණික ලෙස දාලා බැලුවම පේනවා මේකේ ඩිස්ප්ලේ එක ඉස්සිලා නෙමෙයි තියෙන්නේ, මේකේ බැටරි එක ඉදිමිලා තියෙන්නේ කියලා. බැටරි හෙල්ත් එකත් 195ක් තියෙනවා. ඒත් ඉතින් 100ක් තිබ්බත් බැටරි එක ඉදිමිලා නම් බැටරි එක මාරු කරන්න ඕනේ. කොහොම හරි guys මේක උඩ අතර තිබ්බට පේන්නේ නැහැ. පැත්තට හැරවුවම තමයි පේන්නේ. ඉතින් guys මුලින්ම කරන්න ඕනේ මේ ෆෝන් එක ඩිස්ඇසෙම්බල් කරන එක. සෙපරේටර් එකේ පොඩි වෙලාවක් තියලා ගත්තට පස්සේ මේකේ ඩිස්ප්ලේ එක තවත් ඉස්සුණා. ඒ කියන්නේ බැටරි එක තවත් ඉදිමුණාද? නැහැ, බැටරි එක ඩිස්ප්ලේ එකේ වැදිලා ප්‍රෙස් වෙලා තිබිලා තියෙන්නේ. හැබැයි glue එක නිසා තමයි ඩිස්ප්ලේ එක ඒ තරම්වත් අල්ලගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි guys ගැලුවට පස්සේ මේකේ බැටරි එක තිබ්බේ මේ විදියට. කලින් guys මේ ෆෝන් එකේ බැටරි එක මාරු කරලා තියෙන්නේ බැටරි ටැග් එකක් යූස් කරලා. හැබැයි මම දැන් මේකට ජෙනුයින් බැටරි එකක් දාන්න නිසා මට ටැග් යූස් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම software flash කරන්න ඕනෙත් නැහැ. මුලින්ම ඉතින් බැටරි එකට තිබ්බ පරණ ගම් ඔක්කොම ටික සුද්ධ කරගන්න ඕන. කස්ටමර් මේකට water seal එකකුත් ගහමු කියපු නිසා මේකේ වටේ ෆ්‍රේම් එකේ තියෙන ගම් එකත් සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්න ඕනේ. ඇත්තටම guys මේ සම්පූර්ණ process එකේම ගම් එක සුද්ධ කරන එක තමයි අමාරුම වැඩේ. ඒ වගේම ඒකට තමයි වැඩිපුර වෙලත් යන්නේ. මේ තියෙන්නේ guys මම මේ ෆෝන් එකට දාන ජෙනුයින් බැටරි එක. මේක box එක බැටරි එක තියෙන අතන. ඊට පස්සේ guys අපි බැටරි එක තියාගෙන ඩයග්නොස්ටික් පාර්ට් එක පටන් ගන්නවා. ඩයග්නොස්ටික් පාර්ට් එකත් සම්පූර්ණයෙන්ම ඉවරුනාට පස්සේ ෆෝන් එක ආයෙත් චෙක් කරගෙන ඉවරලා තමයි මේ ෆෝන් එක ගලවගන්නේ. මොකද කොච්චර ජෙනුයින් වුණත් කොච්චර බ්‍රෑන්ඩ් නිව් වුණත් මේවලත් මැනුෆැක්චරර් ෆෝල්ට්ස් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි guys මේකට මාස 6ක්ම වරන්ටි දෙන්නේ. මේ ෆෝන් එකේ වැඩේ ඉවරයි guys. දැන් මට තියෙන්නේ මේකේ water seal එක ගහලා ඉවර වෙලා ෆෝන් එක ආයෙත් ෆිට කරගන්න. ඊට පස්සේ water seal එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. මගේ වීඩියෝස් බලන ගොඩක් අය අහන නිසා තමයි මම මේ වීඩියෝ එක පෙන්නන්නේ. දැන් තියෙන අප්ඩේට්ස් වල අපි මොකක් හරි පාර්ට් එකක් මාරු කරාම අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඒක ජෙනුයින් නම් ජෙනුයින්, යූස් නම් යූස්, නැත්නම් unknown පාර්ට්. මුකුත්ම පේන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ටැග් ඔන් ක්‍රම වලට යන්න වෙනවා. එහෙනම් guys next වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.